අපි අද වීඩියෝ එකේ කතා කරනවා අත්තන විෂවීමක්, මුඩකදුරු විෂවීමක්, කදුරු විෂවීමක්, තව කතා කරනවා පාෂාණ විෂවීමක්, තව භූමි තෙල් විසට මොනවද කරගන්න පුළුවන් සරල ප්‍රතිකාර කියලා අපි අද කතා කරනවා. එහෙනම් අපි මුලින්ම බලමු අත්තන විෂවීමකදී අපිට මොනවද කරගන්න පුළුවන් කියන එක. මුලින්ම අපි කතා කරමු මේකේ තියෙන රෝග ලක්ෂණ. අත්තන විෂවීමකදී ගිලීමේ අපහසුතාවයක් ඇති වෙන්න පුළුවන්. උගුරකට වියලීමක් වෙන්න පුළුවන්. තව ඔයාලට කටේ තිත්ත රස දැනීමක් වෙන්න පුළුවන්. තව ඔයාලට වේගවත් නාඩි වැටීමක් සිද්ධ වෙන්න පුළුවන්. හෘද ස්පන්දනය, හුස්ම ගැනීම, තව ඔයාලගේ ඇස්තරු පරල් වීම, ඒ කියන්නේ ඇහි බබා පළල් වීම වෙන්න පුළුවන්. ඇඟේ උෂ්ණත්වය වැඩි වෙන්න පුළුවන්. සියලුම දේ ඔයාලට රන්වන් පැහැයෙන් පේන්න පුළුවන් මේ අත්තන විෂවීමකදී. මේ ඇත්ත රත්තරන් නෙවෙයි, ඔයාලට රත්තරන් වගේ පේන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔයාලට ඈත තිබෙන දේවල් ලොකුවට, ළඟ තිබෙන දේ කුඩාවටත් පේන්න පටන් ගන්නවා. ඒ කියන්නේ දෙක මාරු වෙලා අනිත් පැත්ත පේන්න පුළුවන්. තව පුළුවන් ඔයාලගේ ශරීරයේ බිපිලි නැගීමක් සිද්ධ වෙන්නත් පුළුවන්. දරදඬු වීමක් සිද්ධ වෙන්නත් පුළුවන් ඔයාලගේ මේ අත්තන විෂවීමකදී. ඉතින් අපිට මොකද්ද කරගන්න පුළුවන් සරල විසඳුම් මේකට? මම ක්‍රම පහක් ඔයාලට කියනවා. හොඳට අහගන්න. වීඩියෝ කියවනකම් අහගෙන ඉන්න මොනවද කියන්නේ කියලා හොඳට අහගෙන ඉන්න. ඔයාලට කරගන්න පුළුවන් වමනය කිරීමක් කරන්න පුළුවන්. ඒ කියන්නේ ලුණු වතුර නැත්තම් වැල්මී කසායක් දීලා ඔයාලට මේ දේ කරගන්න පුළුවන්. තව ඔයාලට පුළුවන් එළකිරි වලට සූකිරි දාලා බොන්න දෙන්න පුළුවන්. තව ඔයාලට පුළුවන් කොට දිඹුලා අලු කෙසෙල් සමග කොටලා මිරිකලා බොන්න දෙන්නත් පුළුවන්. තව පුළුවන් ඔයාලට කරගන්න වම්බෝටු ගෙඩි කොටලා යුෂ අඩු කෝප්ප භාගයක් විතර රෝගියාට බොන්නත් පුළුවන්. තව ඔයාලට පුළුවන් මෝරු මී කිරි ආදිය බොන්න දෙන්නත් පුළුවන්. ඊට පස්සේ අපි කතා කරමු ගොඩ කදුරු විෂවීමකදී ඔයාලට ඇති වෙන්න පුළුවන් රෝග ලක්ෂණයි. ඒකට කරගන්න පුළුවන් සරල ප්‍රතිකාර ගෙදරින්ම කරගන්න පුළුවන් මොනවදයි කියලා අපි දැන් කතා කරන්න යන්නේ. ඉතින් ඔයාලට මේකෙදී ගොඩ කදුරු විෂවීමකදී රෝග ලක්ෂණ කීපයක් ඇති වෙන්න පුළුවන්. කටට තිත්ත රස දැනීමක් ඇති වෙන්න පුළුවන්. අප්‍රාණිකත්වය, තව ඔයාලට හුස්ම ගැනීම අපහසුතාවයක් ඇති වෙන්න පුළුවන්. වේවුලීමක් වෙන්න පුළුවන්. තව ඔයාලට වරින් වර දරදඬු වීමක් ඇති වෙන්න පුළුවන්. හනු තද වෙලා ඇඟ පිට අත්තට නැමීමකුත් සිද්ධ වෙන්න පුළුවන්. තව ඔයාලගේ වේගවත් නාඩි වැටීමක්, කලින් වගේම ඇස්තරු පළල් වීමක් වෙන්න පුළුවන්. මේ රෝගයේදීත්, මේ විෂවීමේදීත් ඇහි බබා පළල් වීමක් සිදු වෙන්න පුළුවන්. ඉතින් මේක ඔයාලට කරගන්න පුළුවන් කලින් වගේම වමනය කිරීමක් කරන්න පුළුවන්. තැඹිලි වතුර, කුරුම්බ වතුර පෙවීමක් කරන්න පුළුවන්. කරද මුංගු තැම්බපු වතුර මේ කිරි දාලා පෙව්වොත් මේ ගොඩ කදුරු විෂවීම සමනය කරගන්න පුළුවන්. තව ඔයාලට පුළුවන් ගිතෙල් පෙවීමක් සිද්ධ කරන්න පුළුවන්. මේ කියන කාරණා හතරෙන් එක ක්‍රමයකට ඔයාලට පුළුවන් මේ විෂ නැති කරගන්නට. ඊට පස්සේ අපි කතා කරමු පාෂාණ විෂ ගැන. මේකේ රෝග ලක්ෂණ විදියට ඔයාලට ඇති වෙන්න පුළුවන් ශරීරයේ උණුසුම වැඩි වෙන්න පුළුවන්. ශරීරයේ දැවිල්ල ඇති වෙන්න පුළුවන්. පිපාසය, කටට කෙලෙහිණීමක් ඇති වෙන්න පුළුවන්. කටහඬ වෙනස් වීමක් ඇති වෙන්න පුළුවන්. තව ඔයාලට වමනය, අතිසාරය වගේ ලක්ෂණත් ඇති වෙන්න ඉඩකඩ තියෙනවා. අප්‍රාණිකත්වය, කෙන්ඩ පෙරලීම, තව ඔයාලට වමනය නැත්තම් මල සමග රුධිරය පිට වෙන්නත් පුළුවන්. ඉතින් මේකට ඔයාලට කරගන්න පුළුවන් මොනවද? මම ඒකත් තමයි දැන් කතා කරන්න යන්නේ. ක්‍රම හතක් කියනවා, හොඳට අහගෙන ඉන්න. පුහුල් විෂ බීමට දෙන්න පුළුවන්. තව ඔයාලට පුළුවන් බිත්තර සුදු මද පොවන්නත් පුළුවන්. තව ඔයාලට හාල් පානු වතුර පීමට දෙන්නත් පුළුවන්. ඒකිනුත් මේ විෂ අයින් කරගන්න පුළුවන්. ගල් කූර ගස සහ මුල කොටා යුෂට සීනි දාලා
පෙවීමක් කරලත් මේ විෂ අයින් කර ගැනීමේ හැකියාව තියෙනවා. අලු කෙහෙල් බඩ විෂ බීමට දෙන්නත් පුළුවන්. නිකකොළ විෂ බීමට දෙන්නත් පුළුවන්. කිරි වලට මුරුංග කොළ කොටලා විෂ දාලා බීමට දීමනොත් මේ විෂ අයින් කරගන්න ඔයාලට හැකියාව තියෙනවා. ඉතින් අපි කතා කරමු ඊළඟ කාරණාව ගැන. කදුරු විෂ වීමකදී ඔයාලට ඇති වෙන්න පුළුවන් රෝග ලක්ෂණ ඔයාලට කරගන්න පුළුවන් සරල විසඳුම් ටිකක් ගැනයි මම දැන් කතා කරන්න යන්නේ. එහෙනම් අහගන්න. රෝග ලක්ෂණ තමයි ඔයාලට වමනය, අතිසාරය, ගොඩ කදුරු වල ලක්ෂණ වලට සමාන ලක්ෂණ මේකෙදි ඔයාලට ඇති වෙන්න පුළුවන්. ඉතින් මේකෙදි ඔයාලට කරගන්න පුළුවන් පළවෙනි ක්‍රමය තමයි කූර තම්පලා දන්න වෙතිනේ. ඔයාලට මුතෙන්ගෙන් හොයාගන්න පුළුවන්. නැත්නම් මුතෙන්ගෙන් නැත්නම් ඔයාලට වෙන තැනකින් ගිහිල්ලා ඔයාලට මේ මිලදී ගන්න පුළුවන්. කූර තම්පලා සහ මුල පොල් සමග කොටලා යුෂට දෙහි දාලා මේකේ ඔයාලා ගන්න ඕන ඉස්ම තමයි බොන්න දෙන්න ඕන රෝගියාට. කදුරු විෂ වෙච්ච රෝගියාට මේක බොන්න දුන්නොත් මේ විෂ අයින් කරගන්න පුළුවන්. සමනය වෙලා යනවා. ඊට පස්සේ දෙවෙනි කාරණාව තමයි මුකුණු වෙන්න තව ඔයාලට වැටගේ බඩ, තව ඉඟුරු, දෙලුම් කොළ මේව කොටලා යුෂට ගිතෙල් දාලා රෝගියාට බොන්න දීමනොත් මේ විෂ අයින් කරගන්න ඔයාලට හැකියාව තියෙනවා. ඉතින් මේ කාරණාවලදී වැදගත්ම කාරණේ තමයි ඔයාලට මේ විෂ වීම උග්‍ර වුණොත් හරි අමාරු වුණොත් හරි අනිවාර්යෙන් ඔයාලා බල ඉන්න එපා මේකෙන් සුව වෙයි එහෙම කියලා. අමාරු වුණත් අනිවාර්යෙන් වෛද්‍යවරයෙකුගේ උපදෙස් ගැනීමට අනිවාර්යෙන් යන්න. ඒක විශේෂ කාරණාවක්. ඊට පස්සේ අන්තිම කාරණාව විදිහට අපි කතා කරනවා භූමි තෙල් විෂ වීමකදී ඔයාලට ඇති වෙන්න පුළුවන් රෝග ලක්ෂණ මොනවද කියලා. මම ඔයාලට සරල විසඳුමකුත් කියනවා. ඒකයි භූමි තෙල් විෂ අයින් කරගන්න පුළුවන් විදිය. ඉතින් මෙහෙම ඔයාලට භූමි තෙල් විෂ වීමක් ඇති වුණොත් අනිවාර්යෙන් ඔයාලට කලාන්තියක්, ආශ්වාස ප්‍රාශ්වාස පහසුතාවක් ඇති වෙන්න පුළුවන්. තව ඔයාලට කටින් පෙන දැමීමකුත් ඇති වෙන්න පුළුවන්. මේකේ රෝග ලක්ෂණ ඔයාලට ඇතිවීමේ හැකියාව තියෙනවා. ඔයාලට ඒ විෂයට කරගන්න පුළුවන් සරල විසඳුමක් තමයි පුහුල් ඉස්ම බීමට දෙන්න පුළුවන්. ඒකෙන් ඔයාලට මේ විෂ අයින් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔයාලට අද වීඩියෝ එකේදී වැදගත් කාරණා කීපයක් කතා කරා. ඔයාලට මේ විෂ වර්ග පිළිබඳව කියන වීඩියෝ එකේ දෙවෙනි වීඩියෝ එක විදියට තමයි මම මේ අදත් අරගෙන ආවේ. මම කලින් වීඩියෝ එකක් කරලා ඇති. ඒකත් ගිහින් බලන්න. ඉතින් ඔයාලට අද වීඩියෝ එකේදී ගොඩක් දේවල් දැනගන්න හම්බෙති කියලා හිතනවා. දන්නේ නැති දේවල් අද ගොඩාක් දැනගන්න ඇති. ඉතින් මේ වගේ රෝගියෝ ඉන්නවා නම් ඔයාලට පුළුවන් මේ දේවල් try කරලා බලන්න. දෙන්න පුළුවන් කරගන්න පුළුවන් සරල විසඳුම් තමයි මම මේ වීඩියෝ සීරීස් එකේදී කියන් ගියේ. ඉතින් වැදගත් වෙන තියෙනවා. අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකේදී මේ වගේම තවත් රසවත් කාරණා කීපයකින් හම්බෙමු.